අද මම Minecraft හાર્ඩ්කෝර් බගට්ටයක් විතරක් යූස් කරලා බීට් කරන්නයි හදන්නේ. ඒක තේරුනේ නැත්තම් අපිට මේ ගේම් එකේදී ඩැමේජ් කරන්න පුළුවන් වෙපන් විදියට තියෙන සෝඩ් එක X එක අපිට මේකෙදී පාවිච්චි කරන්න බැහැ. ඒ වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ බගට් එක විතරයි. හරි අපි ස්පෝන් උනේ නම් සවාන හේකුයි ප්ලේස් බයෝම් එකකුයි මැද. ඒ කියන්නේ අපි දෙකටම නැති එකා වගේ. හරි මෙතනින් ලොක් ටිකක් කපාගෙන ඉක්මනට ස්ටෝන් ටූල් වලට අප්ඩේට් වෙමු. යට තියෙන සිප්ලැක් එකක් නේද? ඒකෙත් මේ වගේ දේවල් ටිකක් තියෙනවා. මෙතන රොයින් පෝටල් එකකුත් තියෙනවා. ඒකෙන් ඔබ්සිඩියන් උත් හම්බුණා. මෙතනින් ග්‍රැවිටි එකකුත් අරගෙන සිප්ලැක් එකෙන් හම්බුණ මැප් එකේ පෙට්ටියක් හොයාගෙන යනවා. පෙට්ටි හොයලා පළපෙරුද්දට මෙතන තමයි තියෙන්න ඕන. අපි මේක තියෙන වෝටර් ජීටින් පෝෂන් එකක් ගමු. අපේ පළවෙනි වෝටර් බකට් එකත් හදාගමු. තව පොඩ්ඩෙන් අමතක වෙලා X එකක් හදනවා. ඒක pickaxe එකකට මාරු කරගමු. මෙතන ලාවා පූල් එකක් තියෙනවා. අපි මේකෙන් ලාවා එකකුත් ගමු. මොකද ලාවා කියන්නේත් හොඳ ආයුධය. මෙතන විලේජ් එකක් තියෙනවා. ඒකෙන් නිදිය ගමු. මං කිව්වේ බෙඩ් එකෙන් නිදිය ගමු. මේකෙන් හේබේල් නම් ගන්නෙ නෑ. ඊටින්ම ලොකු අයට වැඩේ දෙන්න. වීඩියෝ එක මැද දුනක් කියන්න ඕන. මේක මගේ පළවෙනි attempt එක නන් නෙවෙයි. මීට කලින් ගොඩක් attempt කරලා තියෙනවා. ඒවා ෆේල් වෙච්ච සීන් එක බැලුවොත් ක්‍රිස්ටල් එකකටත් මෝඩය වගේ ගහන්න ගිහිල්ලා මැරුණා. ලොකු අය කෙනෙකුත් කොහොමද මන්ද ගැහුවා? හිතුවේවත් නැති විදිහට ක්‍රීපර් කෙනෙකුත් පිටිපස්සේ ඉඳලා ඇරියා. මෙතන කේව් එකක් නේද? මේකට යන්න කලින් අර පෙට්ටියෙන් ගත්ත සෝඩ් එක පුච්චලා දාන්න. මේකෙන් අඩියෙන් අඩිය පනිමු. මෙතන අයන් ටිකකුත් තියෙනවා මේ ටිකක් ගමු. මෙතන අස්සට කේව් එකක් තියෙනවා. ඒකට යන්න කලින් මෙතන තියෙන අයන් කෝල් වගේ ඒවා ටිකක් ගමු. මෙතන ෆර්නස් එක ගහලා අයන් ටික පුච්චමු. අතන ස්පෝන් එකක් තියෙනවා. මුට්ට ගහලා චෙස්ට් එකේ මොනවද තියෙන්නේ? ග්‍රේඩ් එකක් විතරයි. අපි මේ තියෙන අයන් වලින් කලිසමකුයි සපත දෙකකුයි හදාගමු. කියලා කිව්වට ෆුල් අයන් ආමර්ම ගියා. මේ කේව් එකේ අයන් මයින් කරපු එකට ඇරෙන්නේ පෙන්වන්න කියලා දෙයකට තියෙන්නේ. ඉතින් ආයෙත් කීප කෙනෙක්ට කියලා අරගන්න ගියපු සීන් එක තමයි. ඒකෙන් පස්සේ දොරක් හදාගෙන යට තිබ්බ වෝටර් කේව් එකක් මයින් කරන්න ගියා.
ඊට පස්සේ මේ හම්බුණ කේව් එකෙන් ඩයමන්ඩ් මයින් කරන්න ගත් එක තමා කරේ දිගටම. ඊට පස්සේ මෙතනින් කොබ්රැක් ටිකකුත් ගන්න තීරණය කරා. මොකද කොබ්රැක් කියන්නේත් මේ වගේ PVP කරන්න හොඳ දෙයක් කියලා හිතමු. මෙතන චෙස්ට් එකකුත් තියෙනවා. එතනින් නම් ගෝල්ඩන් ඇපල් එක විතරයි ගන්න තියෙන්නේ. අපි මේ තියෙන ඩයමන්ඩ් වලින් කලිසමකුයි සපත්තු දෙකකුයි හදාගමු. මෙතන ස්පෝන් එකකුත් තිබ්බා. ඒකෙන් නම් ස්ට්‍රින්ග් විතරයි වගේ ගන්න තියෙන්නේ. ලොකු අයියේ නෙවෙයි ස්කෙල්ටන් අයියේ වැඩ වගේ. අපි හෙල්මට් එකක් හදාගෙන ෆුල් ඩයමන්ඩ් ආමර්ම ගිහිල්ලා මෙතෙන් නෙදර් පෝටල් එකකුත් හදාගමු. අපි අපේ හෙල්මට් එකයි බූට් එකයි ස්පිනින් ටැබ්ලට් දාලාද කොහෙද කොහමරි රස්සන කරගමු. ඩයමන්ඩ් හෙල්මට් ගියාට වැඩක් නැහැ. ගෝල්ඩන් හෙල්මට් එකක් දාගෙන ආවේ නම් බසාට් කෙස්සද මොන්න මදුලකටද මන්ද කෝඩිනෙට් ටිකක් දාගෙන දැන් බැස්ටින් එකක් ඕනේ. කොයි පැත්තටද යන්නේ? අර තියෙන බැස්ටින් එක. අපි TNT යූස් කරලා මෙතනින් බ්ලොක් එකකුත් අරගෙන අනිකුම් එතනින් බෝට් එකකින් බැස්ටින් එකට යන්න බලමු. හාඩ්කෝ වල නෝමල් ඩයමන්ඩ් ආමර් වලින් යනවා කියන්නේ නිකන් පික්ලිම් බූම්ලට කියලා අරගන්නා වගේ එකක් තමා. ඒ වුණත් බැස්ටියන් ගැන ඉගෙන ගත්ත මනුස්සෙක් විදිහට මේක ලේසි වෙයි කියලා හිතනවා. අපි බලමු. මේකෙත් එච්චර පෙන්වන්න දෙයක් නැහැ. එහෙනම් බලමු මේක ලූට් කරන විදිහ. කිව්වට ලූට් කරපු විදිහ. හරි. දැන් ෆෝට්‍රස් එකක් තමයි හොයාගන්න තියෙන්නේ. පයිරේ කරොත් හරි. දැන් යම්කෝ බලමු. ෆෝට්‍රස් එකක් නම් හම්බුණා. මේකට යන්න කලින් අතනින් ගත්ත ගෝල්ඩන් ටික ට්‍රේඩ් කරගමු.
හරි පෝට්‍රස් එකට නම් ආවා ස්පෝනර් ළඟටම. දැන් තියෙන්නේ බගට් එකෙන් මුන්ට ගහන එක තමයි. බගට් එකෙන් මුන්ට ගහනවා කියන්නේ මගේ මවුස් එකේ ඉලෙක්ට්‍රික් එක මුන්ට මෙහෙම ගහන එක ලේසි වැඩක් නෙවෙයි. හරි ඕන තරම් ප්ලේස් රොට් නම් ගත්තා. දැන් තියෙන්නේ මෙතනම පෝටල් එකක් හදාගෙන ඕන නැති දේවලුත් ඩ්‍රොප් කරලා ඕවර් වර්ල්ඩ් එකට යන්න. හරි ආවා. මෙතන බ්ලැස්මිත් කෙනෙක් ඉන්නවා. හරි එන්ඩයි ටික හදාගෙන කොහෙද තියෙන්නේ කියලා බලමු. මෙතන යට තමයි තියෙන්නේ. එහෙනම් හරගෙන යන්න. එහෙනම් පෝටල් එකත් ෆිල් කරලා යන් එන්ඩ් එකට. අපිට මෙහෙම පිල අප් කර කර තමයි යන්න වෙන්නේ. මොකද බෝ එක යූස් කරන්න බෑ. බෝ එක කියන්නේ ඩැමේජ් කරන වෙපන් එකක් නිසා. අපි මෙහෙම බිට්ස් කරගෙන අනිත් පිල වලට යන්. මට සද්දයක් ඇහෙන්නේ මට පුලප් වෙලාද මේ එන්ඩ් මෑන්. ඔව් ඔව් ඉවරයි. මෙහෙම බ්ලොක් කරලා ෆිල් අප් කරමු. හරි නතර නම් ඉවරයි. එහෙනම් මෙච්චර වෙලා බැලුවට ස්තුතියි කියලා ඉවර කරයි කියලා හිතුවද?